ළමයි මේ පොඩි විශේෂයක් තියෙන ගානක් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. පොඩි පොයින්ට් එකක් තියෙන ගානක් මේක. හිතන්නකො මෙහෙම cos 5 බෙදීම 7 cos 2යි 5 බෙදීම 7 cos 3යි 5 බෙදීම 7 ඕකේ අගය 8න් 1යි කියලා පෙන්වන්න ඕනේ. දැන් ගොඩක් දරුවෝ කරන වැඩක් තමයි මේක වම් පැත්ත අරගෙන සුළු කරනවා. 8න් 1 පෙන්වන්න මේක එහෙම කරන එක සංකීර්ණයි. මේකේ පොඩි පොයින්ට් එකක් තියෙනවා මේ ගානේ. cos මේ කෝණේ දෙගුණනේ මෙතන තියෙන්නේ. හරිද? මෙතන 3 ගුණය ඇවිල්ලා තියෙනවා මෙතනට. ඉතින් පොඩි වැඩක් මම කරන්න යන්නේ. මම මේක y කියලා ගන්නවා. මේ බලන්න. y සමානයි cos 5 බෙදීම 7 cos 2යි 5 බෙදීම 7 cos 3යි 5 බෙදීම 7 මන් දෙපැත්තම වැඩි කරනවා sin 5 බෙදීම 7න්. මේ බලන්න. ඔයාට ඇයි කියලා තේරෙයි ඒක. මන් දෙපැත්තම වැඩි කරනවා sin 5 බෙදීම 7න්. මේ sin 5 බෙදීම 7න් මේ පැත්තත් වැඩි කරනවා. මේ පැත්තත් මම sin 5 බෙදීම 7න් වැඩි කරනවා. ඔන්න ඊට පස්සේ අනිත් ටික එහෙම ලියන්න. cos y බෙදීම 7 cos 2යි 5 බෙදීම 7 cos 3යි 5 බෙදීම 7. හරිද? දැන් මම මෙතනට දෙකේ ඉලක්කමක් දාගෙන වෙනසක් නොවන මෙතනටත් දෙකක් දා ගන්නවා. දැන් ඔයාලට පොඩි දෙයක් පේනවා. 2යි sin 5 බෙදීම 7 cos 5 බෙදීම 7 කියන්නේ කවුද? sin 2යි 5 බෙදීම 7 නේද? sin ගේ දෙගුණෙනේ. මේ පැත්තේ මෙහා එහෙම තියෙනවා 2යි sin 5 බෙදීම 7 වැඩි කිරීම y. මේ පැත්තේ මේ ටික එහෙම වෙනවා. cos 2යි 5 බෙදීම 7 cos 3යි 5 බෙදීම 7. මම දැන් තව පොඩි වෙනසක් කරනවා. මම දැන් මේ පැත්තට දෙකේ ඉලක්කමක් දාලා මෙතනට වෙනසක් නොවන දෙකක් දානවා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ කරමු වැඩේ. මම මොකක්ද කළේ? මෙයා බලන්න. 2යි sin 5 බෙදීම 7 cos 5 බෙදීම 7 කියන්නේ මොකක්ද? sin ගේ දෙගුණේ. එහෙනම් sin 4යි 5 බෙදීම 7 නේද? මෙතන එනවා cos 3යි 5 බෙදීම 7ක්. මේ පැත්තේ එනවා 4යි y sin 5 බෙදීම 7ක්. එහෙනම් 4යි y sin 5 බෙදීම 7 සමානයි sin cos ගුණිතයන් විලෝමේ දානකොට අපි දාන්නේ භාගයයි sin ධන sin කියලා දාලා මෙතනට එකතුව දානවා. එකතුව කියන්නේ 4යි 5 බෙදීම 4 3යි 5 බෙදීම 7 එකතු කළාම 7යි 5 බෙදීම 7යි. එතකොට ඒ කියන්නේ 5. අඩු කළාම 4යි 5 බෙදීම 7න් 3යි 5 බෙදීම 7ක් ගියාම 5 බෙදීම 7යි. ඉතින් sin 5 ගේ අගය දරුවෝ බිඳුව. ඒක ඉන්නේ. එතකොට මෙතන දෙවරක් 4 8යි y sin 5 බෙදීම 7 සමාන මෙයා එන්නේ. මෙතන එනවා sin 5 බෙදීම 7 කියලා. ඉතින් මේකට මේක කැපිලා යනවා. y කියන්නේ කීයද එහෙනම්? y සමානයි 1ට 8යි. එහෙනම් y කියලා ගත්තේ කවුද? y කියලා ගත්තේ මෙයා නේද මේ? y ගේ අගය සමාන 1ට 8යි. හරිද? ඉතින් ඔයාලට තේරෙනවා මේවයි ගණන් හදද්දි විශේෂ ක්‍රම තියෙනවා. එතකොට අපි ඒ වගේ ගොඩක් ගණන් පන්ති වල කියලා දීලා තියෙනවා. දැන් මේකත් ඒ වගේ හොඳ ගාණක්. ඒවා මේක හොඳට ලොඩ දාගන්න මේක මාර වටින පොයින්ට් එකක් තියෙන ගාණක්. මේවයි ගානකට යන්න ඕනේ මෙන්න මේ විදිහට.